ආයුබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ඔනඉතින් අදත් ඔයාලා වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙනවා වටිනා කියන දේපලක් වටිනා කියන තැනකින්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ නිවස ඉදිරිපස තියෙනා වූ කාපට් මාර්ගය. මෙන්න මේ කාපට් මාර්ගයට මුහුණලා තමයි අද අරන්ගෙන මේ වටිනා කියන දේපල පිහිටලා තියෙන්නේ. ඉතින් මේ දේපල පිහිටලා තියෙන්නේ හරියටම මහනුවර රජමාවතේ. රජමාවතේ මයිලපිටිය ප්‍රදේශයේ තමයි හරියටම දේපල පිහිටලා තියෙන්නේ. මයිලපිටිය නගරයේ ඉඳලා ප්‍රධාන මාර්ගයේ ඉඳලා නිවසටම තියෙන්නේ මීටර 400ක් වගේ පුංචි දුරක්. ඉතින් ඒ මාර්ගයත් කාපට් අතුරලා තියෙන නිසා ඕනෑම වාහනයක් එන්න පුළුවන්. නිවසත් සමග තිබෙනා වූ මේ ඉඩමේ ප්‍රමාණය පර්චස් 23කින් සමන්විත වෙනවා. ඒ වගේම නිවස නිදන කාමර 4කින්, ඒ වගේම බාත්රූම් 2කින්, තවත් එක් වැසිකිළියකින්, ඒ වගේම මේ ඔයාලා දකින විශාල ආලින්දය කොටසකින්, ඒ වගේම කෑම කාමරයක්, මුළු තැන්ගයක් යන සියලුම අංග වලින් සමන්විතයි. නිවසේ බිත්ති කැබිනට් දෙකක් තියෙනවා. ඒ වගේම තමයි නිදන කාමර දෙකක බිත්ති අල්මාරි දෙකකුත් තියෙනවා. නිවසේ වහලය සිවිලින් ගහලත් තියෙනවා. ඉඩ මේ පොල්ගස් 3ක් සමග අඹ කෙසෙල් වගේ බෝග වගාවනුත් තියෙනවා. වාහනයක් නැවතීම සඳහා ගරාජයකුත් ඉදි කරලා තියෙනවා. ස්වභාවික ආපදාවලින් තොර නිදහස් නිස්කලංක පරිසරයක තමයි මේ වටිනා කියන දේපල පිහිටලා තියෙන්නේත්. නිවසට පිරිසුදු සින්නක්කර ඔප්පු සහිතයි. ඉතින් ඒ නිසාම ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනෑම බැංකුවක් මාර්ගයෙන් බැංකු ලෝන් එකක් ලබා ගැනීමේ හැකියාව වුණත් තියෙනවා. මයිලපිටිය ප්‍රදේශයේ ඉඳලා මහනුවර නගරයට ඉතාම හොඳ මාර්ග පද්ධතියක් තියෙනවා. ඒ වගේම ට්‍රැෆික් එකක් නැතුව ඉතාම කෙටි කාලයකින් ඔයාට නගරයට ළඟා වීමේ හැකියාවක් තියෙනවා. ජලය, විදුලිය ඇතුළු සියලුම පහසුකම් වලින් සමන්විත මේ වටිනා කියන දේපල පිරිසුදු සින්නක්කර ඔප්පුත් සමග ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ලක්ෂ 125ක මුදලකට. ඉතින් මේ මිල ගණනොත් ඔයාට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන් දේපල පරීක්ෂා කිරීමෙන් පසුව. මේ තිරේ දිස්වන්නේ හිමිකරුවන්ගේ දුරකථන අංකය. ඉතින් ඔයාට පුළුවන් මේ දුරකථන අංකයෙන් ඇමතුමක් දීලා දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමකින් අනතුරුව මේ වටිනා කියන දේපලේ හිමිකාරීත්වය ඔයාගෙම කරගන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් වටිනා කියන වීඩියෝවක් අරගෙන නැවත ඔයාලව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. පරිස්සමෙන් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම් සුබ දවසක් සියලුම දෙනාට.